මම යනවා රිවර්ස්ටන්. ඉතින් ගයිස් කාර් එකටලා ඉන්නවා තාම 11:41යි. දෙන්න ගෙදර ආවන්න ගහගන්න. පොඩි ආවන්න ගතාම කරන්න. ඉතින් ගයිස් අපි ඉන්නේ වලාකුළු වලටත් වඩා උඩින් තමයි මේ වෙලාවේ. CORA කොර සුපිරිම ප්ලේස් එක තමයි. ඉතින් ඔයාලත් ඇවිල්ලාම බලන්න ඕන තැනක් තමයි මේ. පාන්දර 5:00ට විතර ඇති. බලමු මොකද වෙන්නේ කියලා. දැන් මම යාව ගන්න යනවා. ඉන්න ඕරින් තමයි ගන්න තියෙන්නේ. මම දැන් හරියට පිළිමතලා පහු කරලා කිරිබත් කුඹරට ළඟයි. බලමු මොකද වෙන්නේ කියලා. එතන ගිහිල්ලා එනං සෙට් වෙමු. ගයිස් තව කිලෝමීටරයකටත් වඩා අඩු ගානක් තමයි තියෙන්නේ. මීටර 850ක්. බලමු තාම යන ගමන් ඉන්නේ. ලයිට් හවුස් පාරට තමයි දාන්න තියෙන්නේ. ලයිට් හවුස් පාරට ගිහිල්ලා බලමු. ලයිට් හවුස් පාරට ගිහිල්ලා වන් වේ එකක් තියෙනවා. වන් වේ එකෙන් උඩට දාලා වම් පැත්තට දාන්න තියෙන බලමු. පෙට්‍රල් කටු 5ක් තියෙනවා. රුපියල් 3000ක් විතර පෙට්‍රල් ගහගත්තා අද. අද කියන්නේ ඊ හවස එනින් ගමන් ගහගත්තා කොහොමද ලේසි නැතකොට. බලමු දැන් අනිවත් පැත්තට තමයි මම යන්නේ. පැත්තට තමයි දාගන්න තියෙන්නේ. මීටර 200යි. දකුණු අත පැත්ත තමයි ලොකේෂන් එක තියනවා කියලා තියෙන්නේ. බලන්න මම හිතන්නේ මේ කළු පාට ගේට් එක වෙන්න ඕන. හරි ඉතින් කෝල් එකක් දුන්නා. මෙන්න ඔයාලට පේනවා මෙතන හන්තාන කන්දර දැන් ඉර නැගගෙන එනවා. විනාඩි 2කින් එන්නම් කියලා කිව්වා. ඔයාලට වැඩි පේන්නේ නැතර ඇති මේ ගොඩක් අඳුර වැඩි තාම මේ එලි ඉරේදී වැටලා නැහැ. හරි අපි ඉතින් ඉමු ඉඳලා පොඩ්ඩක් බලමු කට්ටිය දැන් එන්නම් කියලා කිව්වා ඉතින්. අපි හැම වෙලේම 6ට යන්න කලින් මේ කොහොමත් 6ක දෙන්න එක්කනට පෙන්වන්න ඕන නිසා මීටර් එක 0 කරලා කිලෝමීටර් කොච්චර ගාණක් ගියාද කියලා බලන්න ඕනේ. දැන් ඉතින් 0 කරා බලමු. රිවර්ස්ටන් වලට ගියාට පස්සේ කිලෝමීටර්ස් කොච්චර තියනවද කියලා ඊට පස්සේ මේකත් එක කවුන්ට් කරලා තමයි යාට දාන්න තියෙන්නේ. බලමු එහෙනම්. ඉතින් ගයිස් අපි මේ නුවර ඉඳන් රිවර්ස්ටන් වලට ඇවිල්ලා තමයි මේ ඉන්නේ. පොඩ්ඩක් නැවතුවා යාට සන්සෙට් එකේ වීඩියෝ එකක් ගන්න ඕනේ කිව්ව නිසා. අයියර මම මතක නෑනේ. ඔයාලා මම මතක කාව නැද? එකපාරක් කාවමද? කතා කරලා. ඔව්. ඉතින් ගයිස් අපි ඔන්න ආවා රිවර්ස්ටන් වලට හරියටම කිලෝමීටර් 65.9ක් තියෙනවා. ඒ කියන්නේ ඉතින් 66ක් තමයි ඔන්න 66 වුණා දැන්.
ගෙස් බාර දුන්නා ආපු අයියට මේ ගයිඩ් අයියට එයා කිව්වා එක විතර දෙන්න කියලා මං කිව්වා ඉතින් මෙතන රිවර්ස්ටන් කියන්නේ මේ හරියට මේ සිග්නල් උත් නැසෙ මං ඉතින් කිව්වා මේ ගිහිල්ලා view point එකට පොඩ්ඩක් ගිහිල්ලා එතන ඉඳලා එන්නම් කියලා එයා කිව්වා එක විතර දෙන්න කියලා මං කිව්වා හරි එක විතර දෙන්නම් කියලා එක අමාරු විතර දෙන්න එන්නම් කියලා කිව්වා මං කිව්වා එක විතර දෙන්න එන්නම් කියලා ඉතින් ඔහොම තමයි උනේ ගෙසා අතන කොරි view point එක අපිට නතර කරලා එයා මාරම ලස්සන එයා මාරම කැමති ඒ වයිබ් එකට ටැල් යනවා කිව්වයත් ට්‍රේන් එකේ ඔයා දන්නේ නැති අතන උඩ මේ view point එකට හිටපු අයියා මේ එයා ඔයාලා views ඒ කියන්නේ view point රිවර්ස්ටන් වලට එනවනම් දන්නවා එයා හැමදාම වගේ සෙන්සුරාදා වීකෙන්ඩ් එකේ තමයි එන්නේ සෙන්සුරාදා එයා ස්පන්ජ් යනම් මනම් විකුණනවා ඒ view point එක ගාව මං කිව්වා ඉතින් ගිහිල්ලා එන්නම් කියලා ඇරේව දාලා හොඳ පොරක් පොඩ්ඩක් එයාට මේ කන් එහෙම දුර්වලතාවයක් තියෙනවා මේ මම දැන් එතෙන් යනවා එතෙන් ගිහලා ටැග් කරලා ඉඳලා කාලා ඉඳලා බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මම මෙම්බිට යන ගමන් පාරණ ටික සවුත් වේ වලට පෙන්නන්නම්. ගොඩක් පාර හදලා තියෙන දැන් මේත් හදලා තිබ්බට අර වැස්ස මේ ඒ ටිකට අවුලක් වෙලා නැහැ. අර කොහොම හරි ටිකක් තියෙනවා පාර මාරම් සවුත් වේ වැස්සත් එක ගොඩක්ම හේදිලා ගිහිල්ලා වගේ කේස් එකක් තමයි තියෙන. සති දෙකක් තුනක් විතර වැස්සන එක පාට නුවරට ඒක මාර්ගයට දැනලා තියෙනවා. මේ පැත්තේ මේ නැත්නම් දැන් ගොඩක් දුරට පාර හදලා තියෙන රිවර්ස්ටන් පාර. මේ හැරෙන ෂේප් මේ හරිය අර ගල්ලලු පාරක් තියෙන්නේ. තව ටිකක් උඩට ගියපුවාම මම ඔයාලට පෙන්නන්නම් මේ ටිකක් සවුත් වෙයි. ෂේප් පවුලන්නේ නැහැ උණ වාහන ගෙන්න පුළුවන්. ඔයාලත් එන්න මාළම ලස්සන තැනක්. ඉතින් මම මේ රිවර්ස්ටන් වලට එන්නේ හරියටම 20 පාරකට වඩා ඇවිල්ලා තියෙනවා. මේ කරන ජොබ් එකත් එක්කත් ගොඩක් වෙලාවට වෙනවා. මාරම ලස්සනයි. මේ වගේ තැන් එහෙම පොඩ්ඩක් සවුත්ුයි පොඩ්ඩක් අවුලන්නේ නැහැ පැත්තෙන් අල්ලලා යන්න පුළුවන්. හරි එහෙනම් බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට. මෙතන ටයර් ප්ලේස් එකක් කියමු කියන ටයර් මොකක්ද කේස් එකක් කියමු කියොත් ඔයාලට ඇවිල්ලා ටයර් රිපෙයාර් එකක් අරුණත් එම කරගන්න පොට්ටෙකුත් තියෙනවා. දන්න ඇති ගොඩක් කට්ටිය ඉතින් රිවර්ස්ටන් යන කට්ටිය මේ පොට් එක දන්නද කට්ටිය කියන්නේ තියෙනවා. ඉතින් ටයර්ස් වල මොනවා හරි කේස් එකක් આવොත් එහෙම ප්ලේස් එකකුත් මේ දැන් හදලා තියෙන්නේ ගොඩක් කල් ඉඳන් තියෙනවා. හරි එහෙනම් බලමු. තියෙන ලස්සන හැදෙනවා නේද ගායිස්. අර තියෙන්නේ අපේ view point එක අපි එතන තමයි යන්නේ දැන්. සුපිරි CORA කොර සුපිරිම ප්ලේස් එක තමයි. ඉතින් ඔයාලත් ඇවිල්ලාම බලන්න ඕන තැනක් තමයි මේ. පිස්සුම හැදෙනවා ගායිස් පිස්සුම. පැලකට චිය කන පොඩි පැලකට
50 ගන්න දෙනවා අයියා. අවුලල්ලා ආච්චි. ඔව්නේ. ෆොටෝ එකක් තියෙනවා. ලස්සනයි යකනේ. ඔව් නේද? ඕ. මේවා අයියගේද? රතු පාට ෆොටෝ එකක් තමයි. අයියා. 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 කම්මලේ තනියම එනකොට අයියා. මේවා ඔයාගේද? මං හදන්නේ. මේ ඔයා. ඔව්. මගේ නම ගහලා තියෙන ගෙදර ආවන්නක හදන්න. පොඩි ආවන්නක තාම කරන්න. දැන් අර ආවන්නක දෙනවනේ. මේෙන් කාමරේ. මේ තියන්නේ අයියාගේ ස්පංචි. බලමු රහයි වගේ පේනවා ස්පංචයක් ගමු මේ view එකේ ඉඳගෙන. සුපිරියා. සුපිරි ස්පංචි හොඳයි. ඇත්තටම මාරම හයි. මේ අයියා එතන ගෙදර හදනවා කියලා කිව්වා. ඒ කියන්නේ යාව පත්තරෙත් දාලා තියෙනවා. මෙතන මේ ස්පංචි විකුණනවා කියලා. ඒ කියන්නේ පොඩි ඇඩ් එකක්. ඒකෙන් පස්සේ තමයි එයාට ඒ කන් ඇහෙන්නේ නැති නිසා කනට දාන්න ඒ මැෂින් එක හම්බෙලා තියෙන්නේ. ඒ පත්තරේට දාපු ඇඩ් එක දාලා තමයි හම්බෙලා තියෙන්නේ අතරම. මාරයි මේ මරගෙන හොඳයි පොර. මාරම හොඳ පොරක්. අර තියන්නේ මේ කොප්පිටේ ගම්මානේ. ඔව්. මේ දලාචේ ඇවිල්ලා මේ මොරගහ කන්ද දලාචේ. ඊට පස්සේ මේ මෙතන කුළු පාට කන්දක් පේන්නේ. ඕන කන්ද. ඔව්. ඒකට කියන්නේ පිටවල පතන. පිටවල පතනට ඇවිල්ලා අර මෙහෙම රව් ගල්ප කුරක් පේන්නේ. අර එහා පැත්තක. ඒක තමයි පුංචි ලෝකාන්තේ. ඊට පස්සේ එහා පැත්ත අර කොළ පාට සුදු පාට පච්ච එකක් පේන කොළ පාට කන්ද තමයි මේ පිටවල. පිටවලට ඇවිල්ලා මේ තියෙන කළුගඟ දලාචේ. මේක කළුගඟ දලාචේ උඩින් පෙන්නන්නේ අර දලාචයක් වගේ පරක්කම සමුද්‍රය. ඊට පස්සේ මේ කන්ද එහා පැත්තක තමයි පොළොන්නරුව. මේ ආව් පොළොන්නරුව. එතකොට අර කුඹුරු පේන්නේ. අර පල්ලෙහා කුඹුරු තමයි පිටවල ගම්මානේ. කළු පාට ගල තමයි මානයගල. මානයගල උඩින් තියෙන්නේ ලකේ ගල. ලකේ ගලට ඇවිල්ලා අර අතන තිකෝණ කන්දක් පේන බාගට මිදුම වැහිලානේ තියෙන්නේ. ඒකෙන් පිටිපස්සක තමයි මේ මොරේ. මේ මොරට ඇවිල්ලා තව චුට්ටක් එහාට වෙනකොට එතන දියාල්ලක් පේන වතුර පාරක් වගේ පල්ලෙහාට. ඒක තමයි දුවිලි ඇල්ල. කොහෙද? කොට මිදුම වැහිලා තියෙන අතන. ඒවත් තව එහා පැත්ත කන්දක් පේනවා. ඒක තමයි මේ සුදු ගල. ඒගොල්ලා අර අතන අර මේ සුදු පාට හෝටල් එකක් පේන පල්ලා. ඒකට කියන්නේ අටෙන්වල ගම. තව ඔයාලා මේ පිටවල පත්තනට යන්න ඕන උඩහට කිලෝමීටර් 3මාරක් කිලෝමීටර් 2මාරක් උඩට පයින් යන්න ඕනේ. ඊට පස්සේ මේ පල්ලා තමයි පිටවල පත්තන කිලෝමීටර් 3ක් තියෙනවා. එතන ඉඳලා චේරල්ල බලන්න යනවනම් කිලෝමීටර් 13ක් තියෙනවා. චේරල්ල බලලා ඔයාලට පිටවල පැත්තෙන් පිටවල ගම හරවල පස්සෙන් අටංගල පැත්තේ රවුමෙන් ගිහලා මහානගල නගින්න පුළුවන් උඩට. කිලෝමීටර් 17ක් විතර ඇති. පොඩි දුරක් තමයි තියෙන්නේ. ඊට පස්සේ ආයෙ ඔයාලට මෙතන ඉඳලා පල්ලගම පාලමක් තියෙනවා. පාලම ගගයට එන්න පුළුවන් කිලෝමීටර් 5ක් තියෙනවා. ඒකෙන් නාලා ප්‍රධාන පාර කාපට් පාර තමයි වැටෙන මොරගහ කන්ද. මොරගහ කන්දට ඇවිල්ලා දකුණු පැත්තෙන් ගියොත් එහෙම මොරගහ කන්ද නාවල මාතලේනේ. එතකොට වම් පැත්තෙන් ගියොත් එහෙම අලාර බකමුණ. බකමුණ අපරණ පාරෙන් දකුණට යන්නත් පුළුවන්. එතකොට බකමුණ පැත්තෙන් ගිහිල්ලා දකුණට හරවලා අය වමටත් හරවලා කළුගඟත් පාත් කරලා ලග්ගල පාත් කරලා යනකොට හෙට්ට පුළුවන්. මයියාගල හතල හැමදාම යන්න පුළුවන්. ඔය හැපැත්ත හැමතැනම ගින් තියනවනේ. ඒ හැමතැනම ගින් තියනවා. එහෙමද? මෙතනින් මහතලට කිලෝමීටර් 26යි. ඉතින් ගයිස් මම මේ අයියත් එක්ක ගොඩක් වෙලා කතා කර හිටියා. මාරම සුන්දර මිනිස්සෙක් ඇත්තටම. අපිට ගොඩක් දේවල් තියෙනවා යාගෙන් ඉගෙන ගන්න. එයා ඉතින් කොච්චර බැරි කමක් තිබුණත් එයා ජීවත් වෙන්න මාරම ගේමක් ගහන එක්කෙනෙක්. ඉතින් මට බඩගින්නත් අමතක වෙලා තිබුණා. ඊට පස්සේ මම බැරි මෙතන අයියටත් කතා කරලා එයා කෑවා කියලා කිව්වා.
මේ ඉතින් මට වතුරක් දෙන්න හැදුවා. ඔයා කණ්ඩ යමුනොත් වතුර දෙන්නම් කියලා මං කිව්වා වතුරක් ගෙනාවා. කෑවා කාලද කියලා ඇහුවට පස්සේ එයාත් කාලා ඉන්නේ කියලා කිව්වා උදේම. මං ඉතින් කන්න තමයි යන්නේ. දැන් බලමු මොනවද කන්න තියෙන්නේ කියලා එහෙනම්. රයිස් එකක් වගේ හදලා තියෙනවා. දැන් කන්න තමයි යන්නේ. එහෙනම් කාලා සෙට් වෙමු. උදේම නැගිටලා නංගි හදපු කෑම එක තමයි මේ. කාලා සෙට් වෙමු guys. ඉතින් guys මාත් කාලයම ඉවරලා පොඩ්ඩක් වටපිටා බල හිටියා. මෙතන මුවකුත් ආවා, ගෝණු දෙන්නෙකුත් ආවා. ඔයාලට පෙන්නන්නම් බෑ. ඇත්තටම විතර zoom කරන්න බෑ iPhone 7 Plus එකේ. බොඳ වෙනවා. ඒ නිසා ඉතින් මම බැලුවා ඉතින් ඔයාලට ඒ වගේ දෙයක් බලන්න ඕන අනිවාර්යෙන් මෙන්න තෝරන තැනක් තමයි රිවර්ස්ටන් කියන්නේ. බලන්නකෝ ඉතින් මේ වටපිටාව තියෙන ලස්සන මං ටයිම් ලැප්ස් ටිකක් දාගත්තා. ඔයාලා ඒ ටික බලන්න මාරම ලස්සනයි. ඉතින් guys කාර් එකටලා ඉන්නවා තාම 11:41යි. පිස්සු වගේ ඉතින් අවුලක් නැහැ. පාලුවක් නැහැ හැපැත්තේ අර එන්නවා. එයාත් එක පොඩ්ඩක් අයියත් දාගෙන හිටියා. දැන් පොඩ්ඩක් මේ ෆෝන් එකේ charge එක බෑලා ඒ නිසා charger එක දාගන්න ආවා. කොහොමද එයාව ගද්දී එක හමාට විතර ගත්තාම කොහොමද 3 විතර දයාගන්න පුළුවන් නුවරට. බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. දැනට ඉතින් මේමයි. දවල්ට මොනවද කන්න ඕන. දවල්ට මොනවද කාලා. ටිකක් කළා ඉඳලා ෂේප් එකේ යනවා. ඉතින් ගෙසාව ගන්න. ගෙසාවත් අරගෙන ආය නුවර යනවා. බලමු මොකද වෙන්නේ කියලා. එහෙනම් මාත් එක්කම දින්න. ඕකේ. ගෙසා ඇවිල්ලා කියලා කෝල් එකක් දුන්නා guys. මාර සීන් එක පරක්කු වෙලා. බලමු ගෙසා ඇවිල්ලා කියලා කිව්වා. හැබැයි හරි කියනවා. hello පරක්කු දෙන්නේ ආයෝ ඉතින් guys ඔන්න ආවා පොට් එකට. දැන් එන්නේ අනිවාර්යය හරියටම පැය 2යි කාලක් විතර ගියා. බ්ලොක් එක පොඩ්ඩක් තිබ්බ අකුරන. ඒ නිසා බ්ලොක් එක නිසා පොඩ්ඩක් පරක් වුණා. ගෙසාව දැම්මා. ඉතින් දැන් යන ගමන් ඉන්නේ ගෙදර බලා. ඉතින් guys ගෙසත් බහැලා ගියා. ඔන්න තෙල් කටු 5ක් තිබ්බ එකෙන් දැන් හරියටම එක කට්ටයි තියෙන්නේ. එක කට්ටත් දැන් මේක බල්බ් එක පත් වෙලා තියෙන හරියටම පියල් 3000ක විතර තෙල් යනවා. රිවර්ස්ටන් ගිහලා එන්න ඉතින්. දැන් ගන්නూరు පාරේ යනින්ගම ඉන්නේ ගෙදර. ෆ්‍රන්ට් කැම් එකට දාගත්තා. ඉතින් ආය හැමෙම දවසක ඉතින් දැන් වෙලාවත් බලන්න විදියක් නෑ. ඩ්‍රයිව් කරන ගම ඉන්නේ. කොමාරිය පැය 2යි විනාඩි 15ක් විතර ගියා එන්න. අකුරණ පොඩි බ්ලොක් එකක් සෙට් වුණා. ඒ නිසා හරි එහෙනම් ආයෙත් දවසක හම්බෙමු. කොහොම තමයි ඉතින් රිවර්ස්ටන් ගමන ඉවර වුණේ. එහෙනම් බයි.